ආයිබෝවන් අද මං ඉන්නේ කොළඹ තියෙන ලස්සනම හෝටලයක සිනමන් ලේක් සයිඩ් හෝටලේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක. අපි අද හදන්න යන්නේ මගේ ලොම්ෆැන් රෙස්ටුරන්ට් එකේ ෆාස්ට් මූවින් ගොඩක්ම ජනප්‍රිය නූඩල් එකක්. ස්ටර් ෆ්‍රයිඩ් එග් නූඩල්ස්. මේක මං කියලා දෙන්නම් ඕගොල්ලන්ට රෙස්ටුරන්ට් ස්ටයිල් එකට ගෙදරදීම හදාගන්න විදිය. අපිට මේකට ඇත්තටම යන්නේ මේ මං අරන් තියෙන්නේ ෆ්‍රෙෂ් එග් නූඩල්ස්. මේකට අපිට කැමති නූඩල් එකක් ගන්න පුළුවන්. තමන් ආස නූඩල් එක තමන් කන්න කැමති නූඩල් එකක් ගත හැකි. මම මේකට අරන් තියෙනවා ভেජිටබල් හැටියට කැරට්, ලීක්ස්, 3 කලර් බෙල් පෙපර් මං අරගෙන තියෙනවා. ඒ වගේම අපිට ඕන වෙනවා මේකට එග් නූඩල් එකට බිත්තරයක්. ඊට පස්සේ මේක රසවත් කරන්න අනියන් ගාලික්, ඒ වගේම ලුණු, ගම්බිරිස්, සීනි. අපි දැන් පටන් ගමු. මම මේක හදන්න ගන්නේ වොක් එකක්. අපේ ඔතෙන්ටික් චයිනිස් වොක් එකක් තමයි මේක. වොක් එකක් නෑ කියලා මේක හදන්න තු ඉන්න ඕනේ නෑ. වොක් එකක් නැත්නම් අපිට ඕනම් පෑන් එක මේක හදාගත හැකි. මේක රෙස්ටුරන්ට් ආකාරයට අපි හදන්නේ මේ වගේ හයි ප්‍රෙෂර් ලිපක වොක් එක තමයි. මුලින්ම අපි වොක් එක රත් කරගන්න ඕනේ. වොක් එක රත් කරගන්න හේතුව තමයි වොක් එක රත් කරගත්තේ නැත්නම් අපි දාන බිත්තරේ ඇලෙන්න ගන්නවා. අපි දාන බිත්තරේ ඇලුනොත් එහෙම අපිට ඒක නූඩල්ස් එක ඒ විදිහට ස්ටර් ෆ්‍රයි කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ඒක තියෙන රස වෙනස් වෙන්න පුළුවන්. අපි මේකට මුලින්ම දා ගන්නවා ගාලික් ටිකක්. අනියන් ටිකක් දාලා පොඩ්ඩක් මේක ටෙම්පරාදු කරගන්න ඕනේ අපි. පොඩි සුවඳක් එනකම් පොඩ්ඩක් දුබුරු පාට වෙනකම්. ගොඩක් නෙමෙයි. මේක ගොඩක් බැදුනොත් එහෙම තිත්තරහක් එන්න පුළුවන්. ඒකින්ද පොඩ්ඩක් ඇරෝම එක එනකම්. ඊට පස්සේ රත් වෙච්ච එකට මම අරන් තියෙනවා මෙතන බිත්තර දෙකක්. ඒ ටික ඇඩ් කරගන්නවා. විතරේ කඩාගෙන අපි මේකට එළවලු දාගද්දී අපි මුලින්ම දාගන්නේ කුක් වෙන්න වෙලා යන එළවලුව. ඒ කියන්නේ මෙතන තියෙන එළවලු වලින් කැරට් අපිට අවශ්‍ය ප්‍රමාණය දාගත්තා. ඒක පොඩ්ඩක් කුක් කළා ඊට පස්සේ අපි අනිත් ටික ඇඩ් කරගමු. ටක් ටොස් කරගත්තා. කියලා ඇති. මේකට තමන් කැමති එළවලුවක් යූස් කරන්න පුළුවන්. තමන් කැමති මස් වර්ගයක් යූස් කරන්න පුළුවන්. මේක තමයි බේසික් එක. මේක අපිට අප්ඩේට් කරගෙන ඉම්ප්‍රූව් කරගෙන අපිට කැමති විදිහකට අපිට මේක හදාගන්න පුළුවන්. නූඩල් එකක් දාගෙන නූඩල් එක දාගත්තට පස්සේ දැන් බය වෙන්න දෙයක් නැහැ. මං කිව්වත් වගේ දැන් අඩි අල්ලන්නේ නැහැ. නූඩල් එක දාගත්තට පස්සේ පොඩ්ඩක් ඒක එක තැන තියන්න එපා. පොඩ්ඩක් රත් වෙන්න. එළවලු වල ෆ්ලේවර් එක නූඩල් එකට එකතු වෙන්න තමයි අපි ටොස් කරගන්නේ. දැන් අපිට මේක සීසන් කරගන්න. මේකට දානවා ලුණු. ගම්බිරිස් ඔප්ෂනල්. අපිට සැර ඕන නම් මේකට චිලි පේස්ට් ටිකක් දාගන්න පුළුවන්. මේකට ගම්බිරිස්, මේකට ග්‍රීන් චිලි අපි කැමති දෙයක් අපිට ඇඩ් කරගන්න පුළුවන්. මම කලින් කිව්වත් වගේ මේක තමයි බේස් එක.
රසවල් ටික සමබර වෙන්න සීනි පොඩ්ඩක් ඇඩ් කරගන්නවා මම. දැන් ගින්දර වැඩි කරගන්න පුළුවන්. මේ ලීක්ස් වල වයිට් පාර්ට් එකේ කලින් ඇඩ් කරගන්නවා. මොකද ඒක කුක් වෙන්න පොඩි වෙලාවක් යනවා. ඊට පස්සේ අන්තිමට ලීක්ස් ටික ඇඩ් කරගන්න. මේකට ස්ප්‍රින් අනියන් යූස් කරන්නත් පුළුවන්. ඒත් මම ලීක්ස් භාවිතා කරන්න හිතුවා අපිට ගෙදර කෝ වෙලාවෙත් තියෙන්නේ ලීක්ස් ටිකක් නේ. ඒකින්ද අමුතුවෙන් කඩේ ගිහිල්ලා බඩු ගේන්න ඕනේ නැහැ. තියෙන දේක් දාලා හදාගත හැකියි. සර්ව් කරන්න කලින් අපි රස බලමු.